2026දී මත්පැන් පානය සහ ඔබට වෙනස් වන ලෝකයේ හමුවේ ඇති අභියෝග. අතීතයේ සිටම මත්පැන් පානය සමාජීය උත්සව හෝ විනෝදය සඳහා යොදාගත්තද 2026 වන විට පවතින සමාජ හා ආර්ථික වටපිටාව තුළ එහි බලපෑම බෙහෙවින් බැරෑරුම් වී ඇතේ. ඔබ තවමත් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින අයෙක් නම් මේ වසරේදී ඔබට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රධාන අංශ කිහිපයකින් අපි කතා කරමු. 1. දැඩි වන ආර්ථික පීඩනය. 2026 වසරේදී පවතින උද්ධමනය සහ බදු ප්‍රතිපත්ති හමුවේ මත්පැන් මිල ඉහළ මට්ටමක පවතී. මත්පැන් සඳහා වැය කරන මුදල නිසා දරුවන්ගේ අධ්‍යාපනය සහ පවුලේ අත්‍යවශ්‍ය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම දුෂ්කර විය හැකියි. අනාගතයේ වෙනුවෙන් ඉතිරි කළ හැකි විශාල මුදලක් මත්පැන් බෝතලයට දිය වී යාම නිසා මූල්‍ය අස්ථාවරත්වය ඇතිවේ. 2. සෞඛ්‍ය ගැටලු උත්සන්න වීම. නූතන විද්‍යාවට අනුව මත්පැන් භාවිතය නිසා ශරීරයට වන හානිය වළක්වා ගැනීම 2026 දීත් අභියෝගයකි. දීර්ඝකාලීන මත්පැන් භාවිතය නිසා සිරෝසිස් වැනි අක්මා රෝග සහ අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඉහළය. මත්පැන් පානය తాවකාලික සහනයක් ලබා දුන්නද දිගුකාලීනව එය මොළයේ රසායනික ක්‍රියාවලියට බලපාමින් විෂාදයේ